කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් මං අදත් ආවා. මම නම් ඉතින් වෙනද වගේම හොඳින්. මං හිතනවා ඔයාලත් හැමෝම හොඳින් ඇති කියලා. අනේ අපිට නම් දැන් වැස්ස ඇති කියලාමයි මට හිතෙන්නේ. සබාදාම එන්න අපිත් එක තරහ වෙලා වගේ මට නම් හිතෙන්නේ. මොකද දන්නවද? ඕනියටවත් වඩා අපිට කරදරත් කරලා තවත් වහිනවානේ. අපිට ගොඩාක් වහිනවාද? අනේ මන්දා මට හිතෙන්නේ නිකන් අර සුනාමිය එන දවස වගේ ඒ තරම් කරවල වෙලා මගේ රෙදි ගොඩ තිබුණා හොදන්න. ඉතින් මම ඒ ටික හොදලා ඉවර වෙලා මේ රැක් වලට දාගන්නේ. ඔයාලා දැන් දකින්නේ ඒක. ඇත්තටම අපේ ගෙදර වැල් බඳින්න තරම් ඉඩක් නැහැ ගොඩක්. මිදුලක් නැහැ එහෙම. ඉතින් අපි චූටි මැණික හම්බුණාට පස්සේ අපේ නැන්දයි අපේ අම්මයි ওই රැක් දෙක අරන් දුන්නා මට. ඒක ඉතින් ඇත්තටම මට වටිනවා. ගොඩාක් තැන්ක් යූ ඒ දෙන්නටම. හිතා ගන්න බෑ අද දවස ගෙවා ගන්න කොහොමද කියලා. එළියට බහින්නම බෑ. ඉතින් මං හිතුවා අද චූටි කෑම ටිකක් හදලා චූටි මැණිකට කන්න දීලා මමත් කන්න ලෑස්ති කරගෙන ලොකු වැඩකට අත ගහන්න. මොකද දන්නවද? එන්නම වැස්ස වැඩි වෙන නිසා මට ලබන සතියේ කරගන්න ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒකට මම දැන් මාස ගානක ඉඳලම මේ වැඩ කරනවා. ඒත් ඉතින් මේ කොච්චර කරත් ඒ දවස එනකම්ම ඉතින් අපි මාසයක්ම දඟලුවත් කරගන්න බෑ. ඉතින් මම අදත් ඒ වගේ වැඩක් තමයි මේ කරගෙන යන්න හදන්නේ. බලන්නකො වැස්ස එන්නම තද වෙනවා. මට නම් දැන් බයත් හිතෙනවා. මම හදපු පාත්ති ඊට පස්සේ එළවලු ගොඩාක් දේවල් නාස්ති වෙනවා. ඉතින් ඇස් දෙකට පෙනි ඒවා ඉතින් මගේ ඇස් දෙකෙන් නැති වෙනවා. කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් ඉතින් අපි කාටත් ඕව වෙනවා. දැන් ගොඩාක් දුරට අතහරින්න මන්නම් පුරුදු වෙලා තියෙන්නේ. සබාදාම වුණත් අපිට දෙන දේවල් දෙන තරමක් තියෙනවා. එච්චරම තමයි මම හිතන්නේ හම්බෙන්නේ. ඒකට ඉතින් කාටවත් මොනවත් කරන්න බෑ මම නම් දන්න තරමින්. ඉතින් මටත් අද ඒකම තමයි වෙන්න යන්නේ. මං හිටවපු එළවලු ඊට පස්සේ මං හදපු පාත්ති ඔක්කොම නාස්ති වෙනවා. මම මේ සැරින් සැරේ එළියට යනවා, ආයෙ ගෙට එනවා, ආයෙ යනවා, ආයෙ බලනවා. එහෙම තමයි මම මේ ඉන්නෙත්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මට විතරක් නෙවෙයි සබාදාමෙන් මේ දේවල් ඒ කියන්නේ එළවලු හිටවන අයට ඊට පස්සේ ඔය අත්දැඩ දෙන කට්ටියට ඒ හැමෝටම නරකයි. වැස්ස කියන්නේ එහෙම එකක්. කෑම ටික නම් හදාගෙන පිළිවෙලක් කරගත්තා. ලොකු දෙයක් නම් හැදුවේ නැහැ මම අද. මේ ඉතින් අවසානට හාල් ටිකක් තියාගන්න තමයි හදන්නේ. ඔයාලා ඉතින් ඔය දකින්නේ ඒක. දැන් නම් වැස්ස ඇත්තටම තද වෙලා මට හිතෙන්නේ ගොඩාක් නරක වෙයි වගේ. බලන්නකෝ මේ අපේ කුස්සිය නිකන් කඩයක් දාලා වගේ. ඇත්තටම මේ මම මේ කුස්සිය අදහස් කරන්න ඉන්නේ. ඇයි දන්නවද? මගේ කුස්සියේ තියෙන බඩු ඔක්කොම එළියට අයින් කරලා ඔක්කොම පිරිසිදු කරන්න ඕනේ. මොකද දන්නවද මම පොඩි දානයක් දෙන්න කියලා තමයි ලෑස්ති. ඉතින් මම ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ අද. අයියෝ බලන්නකෝ මගේ වත්ත ඔක්කොම යට වෙලා ගොඩාක් වහින දවස්වලට ඔහොම වෙනවා. මගේ පාත්ති එහෙම පේන්නවත් නැහැ. ඉතින් හැදිච්ච එළවලු ගස් එහෙම ඔක්කොම යට වුණා. ඔන්න ওই විදිහට තමයි ඉතින් දකින්න දැන් තියෙන්නේ. කමක් නැහැ ඉතින්. මං ආයෙත් හිටවනවා. එහෙම තමයි ඉතින්. දෙයක් හදාගන්න ඉතින් ගොඩාක් අමාරුයි. ඒවා ඉතින් පවත්වාගෙන යන්නත් අමාරුයි. මේවා ඉතින් කරනවා කියන්නේ අතට ගන්නකම ෂුවර් නැහැ.
පේනවනේ එක වැස්සයි වැස්සේ. දැන් මං හිතන්නේ එකම විදියට පැය 4ක් විතර වහිනවා. ඔය පැය 4ක් විතර වැහලා තමයි උච්චර වතුර ටිකක් පිරුණේ අපේ. දැන් මං හිතන්නේ ඩි 4ක් විතර පිරීලා උතන. අපේ චූටි මැඩිනිකට නම් දැන් කම්මැලි ගොඩ වෙලාවක් කෑ ගහ හිටියේ මාත් එක්ක. මගේ අතේ වතුර. ඉතින් ගිනි පෙට්ටියවත් පත්තු කරගන්න බැරි වුණා. ওই වගේ දේවල් වෙනවා ඉතින් මට කොයි වෙලේ. චූටි මැණිකට මම බිත්තරයක් හැදුවා. ඉතින් ඒක තමයි ඔයාලා ඔය දකින්නේ. එයා පොඩ්ඩක් බිත්තර කනවා. ඒත් හැමදාම දුන්නොත් නම් කන්නේ නැහැ. මාත් පුළුවන් වෙලාවට කවන්න තමයි බලන්නේ. ඔන්න ඉතින් දැන් මගේ යුද්ධේ පටන් ගන්න හදන්නේ. ඇයි දන්නවද? මම දන්නේ මට තනියෙන් කරගන්න පුළුවන් වේද කියලාත් තව දවස් 5යි තියෙන්නේ. ඉතින් මං තනියෙන්මනේ මේ හැමදේම කරගන්නත් ඕනේ. චූටි මැණිකත් බලා ගන්න ඕනේ. යාව පරිස්සම් කරගන්නත් ඕනේ. මං කරන වැඩේ කරගෙන යන්නත් ඕනේ. ඒ විදිහට ඉතින් හැමදේම කරගන්න එහෙම තමයි කරන්නත් ඕනේ. මං ඉතින් පුළුවන් විදිහට කරගන්නවා. මේ ඔයාලා දකින චූටි කොටසක් ඉතින්. මම සාමාන්‍යයෙන් කාගෙන් හරි උදව්වක් ඉල්ලන්නේ මට බැරිම වුණොත් විතරයි. නැත්නම් මං කොහොමඩවත් කාටවත් කිසිම කරදරයක් කරන්න කැමතිම නැති කෙනෙක්. ඉතින් මං දෙයක් කරන්න හැදුවොත් රෑ නිදි මාරාගෙන හරි ඉවර වෙනකන් කොහොම හරි කරනවා. ඒක මට කොයි විදිහකට හරි කරගන්නම ඕනි. ඒ මගේ හැටියක්. ඉතින් මේත් එහෙම තමයි. මට පුළුවන් බැරි නැහැ. මට අර බෑ කියලා හිතෙන්නේ චූටි මැණිකේ ඉන්න නිසා. මොකද දන්නවද? එයා ඉතින් චෝදානවා, කක්ක දානවා, නිදා ගන්න ඕනි කියනවා, අඬනවා. ඉතින් දරුවෙක් හදනකොට අම්මා කෙනෙක්ට ලොකු වගකීමන්නේ. ඒක ඉතින් හැම අම්මා කෙනෙක්ම දන්නවා. ඉතින් මේ දේවල් එක්කම ගෙදර වැඩ කරනකොට, තව බාහිර වැඩත් යෙදෙනකොට ටිකක් මනසට වගේම ඉතින් ඇඟටත් අමාරුයි. ඉතින් කොහොම හරි අපි කරගන්න ඕනේ. ඒ ඉතින් අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕනේ දේවල්. මම ඉතින් මේ වැඩ කරනකොට චූටි මැණිකට කතා කර හැමදේම කියා එයා එක්ක ඉන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඉතින් මට කරදරත් කරනව නැත්තේ නැහැ. අඬනවා, hina වෙනවා, මං කරන දේ කරනවා. එයාත් එක්ක ඉතින් කාලේ යනවා තේරෙන්නෙත් නැහැ. ওই විදියට ඉතින් ටික ටික තමයි මට දැන් ওই වැඩ ටික ඔක්කොම කරගන්න වෙන්නේ. මම මුලින්ම මගේ කැම බීම තියෙන බඩු ඔක්කොම බාස්කට් වලට දාලා ඒවා පිළිවෙලකට අයින් කරගන්නවා. ඊට පස්සේ මට ඕනි බාස්කට් ටික එහෙම හිස් කරගෙන ඔක්කොම එළියට දාගන්න තමයි මම මේ ලෑස්ති. අපේ ගෙදර ඇත්තටම ওই කුස්සියේ විතරයි බඩු තිබුණා තියෙන්නේ. අපේ ගෙදරට තාම මොනවත් බඩු අරගෙන නැහැ. ඒක නිසා මට අස් කරනවා නම් අස් කරන්න තියෙන්නේ අපේ කුස්සිය විතරයි. මම සාමාන්‍යයෙන් මට ඕනි විදියට තමයි මේ ගෙදර ඉන්නේ. ඒ කියන්නේ මට ඇත්තටම ඇත්තම කියනවා නම් මට රඟපාන්න නම් ඕනි නැහැ. මොකද දන්නවද? මං යන්නේ මට පුළුවන් විදියට මං ආස ගමනක්. ඉතින් ඇත්තටම අපේ ගෙවල් හදලා නැතිව බොරුවට මම බඩු ගෙදර ගෙනත් දාගන්න නම් කැමති නැහැ. මං ආස මට කියලා හොඳට ගේ පිළිවෙලකට හදාගෙන ඒට අවශ්‍ය බඩු ටික ගන්න එක. මං කොච්චර සල්ලි තියාගෙන හිටියා වුණත් බොරු වැඩ නම් කරන්නේ නැහැ. හදිසියේ හරි ඉතින් මට කරදරයක් වුණා. අපේ දරුවන්ට ඕනි විදියට ජීවත් වෙන්න මං ඒවා හරි ගස්සලා තියෙනවා. ඉතින් මං බය නැහැ. දැන් උනත් මං ආශ්‍රය කරන කට්ටිය උනත් මං ගැන දන්නවා. ඊටම ඉතින් අපේ ගෙදර ආවොත් එයාලටත් ඉතින් මේ විදිහටම තමයි මං සලකන්නේ.
ඊටම මං ආස ගොඩාක් සරල විදිහට ඉන්න. ඒ කියන්නේ මං ගොඩාක් ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලා එහෙම පොහොසත් මිනිස්සු නෙවෙයි. ගොඩාක් දුප්පත් මිනිස්සු. මට මතකයි අපි මැටි ගෙදරක ඉඳලා තමයි අපි මේ තට්ටු ගෙවල් වලට උනත් ආවේ. ඒ කාලවලදී මට ලැබුණු අත්දැකීම් මං දන්නවා. මං ආසත් තාම ඉස්සර ගත කරපු කාලෙට මං මේ කාලෙට වඩා ඇත්තටම මේ කාලෙට කැමති. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වුණත් ඉස්සර මිනිස්සුන්ගේ ගොඩාක් ගතිගුණ හොඳයි. හිතන පතන විදිය, උදව් පදව් කරන විදිය, ගොඩාක් දේවල් ඉස්සර මිනිස්සුන්ගේ වුණත් ගතිගුණ වලින්. දැන් මිනිස්සු ගොඩාක් අය සල්ලි වලට ගොඩාක් බරයි. ඒක නිසා අර මනුස්සකම් වලින් තිබුණු ගති පැවතුම් එහෙම ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා මම නම් ඇත්තටම මිනිස්සු ආශ්‍රය කරන්නත් බයයි. බයයි කියන්නේ ඇයි දන්නවද? මේ අපේ ළඟින්ම ඉන්න කට්ටිය වුණත් අපිට හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙනවා. කතා හදනවා. ඒක නිසා අපි ගොඩාක් දුරටම මොලෙන්ම තමයි ජීවත් වෙන්න වෙන්නේ. නැත්තම් අපිට ජීවත් වෙන්න ගොඩාක් අමාරුයි. මම ඉතින් හැම කෙනාම එහෙම කියනවා නෙවෙයි. ඒත් ඉතින් බහුතරයක් එහෙම තමයි දැන්. මන් දන්නේ ඔයාලා නම් හිතන විදිය. ඒත් ඉතින් මම මේ ගෙවාගෙන ආව කාලෙත් එක්ක අත්දැකීමෙන්මයි කියන්නේ. ඒක නිසා මේක බලන නංගි කෙනෙක් නම් ඔයා ඇත්තමයි කියන්නේ මම නම් මේ ටිකක් පරිස්සම් වෙන්න ඕනි. අපි මිනිස්සු ආශ්‍රය කරන්න ඕනි නැත්තේ නැහැ. hina වුණා නම් ඔයා හොඳින් ඉන්නේ පරිස්සමින් ගියාද ඒව අහන ඇරෙන්න ගොඩාක් ලෙන්ගතු වෙන්න ගියාම එන ප්‍රශ්න ගොඩාක් වැඩි. මම ඉතින් දැන් බාස්කට් වල තිබුණ බඩු shopping bag වලට ඒ වගේම මේ වගේ රෝස පාට ලොකු බාස්කට් එකට ඒවට එම පුරවලා අයින් කරගන්නවා. ඇත්තටම දැන් මම මේ බඩු ඔක්කොම අයින් කරන්න ඕනේ. ගේ නම් හොදන්නේ නැහැ. මට හොදන්න බෑ. ඒ දන්නවද? කිසිම වෙලාවක මේ දවස් ටිකේම අවුව දකින්න නැහැ. මට ගේ හොදලා ඇත්තටම ටිකක් කරදර වෙයි කියලා හිතෙනවා. ඒක නිසා මං ගේ හොදන්නේ නැහැ. ඉතිරි වැඩ ටික විතරක් මං දැන්ට කරගෙන යන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඒ අතරෙම තමයි මං දැන් ගෙදෙට්ට ඕනේ බඩු ඒ වගේම ගේන්න යන්න ඕනේ ටවුන් එකට නිතරම. දැන් ඉතින් ගෙදර රැඳෙන්න වෙන කාලෙත් අඩු වෙනවා. දැන් ඉතින් අපේ මල්ලි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම දැන් එයාගෙන් තමයි හැමතිස්සෙම උදව් ගන්නෙ. ඉතින් මගේ භාෂාවෙන් කියනවා නම් උගේ නිවාඩුව මේ පාරත් මටම ඉවර වෙයි වගේ. අපේ ඉතින් මහත්තයා මතක් වෙනවා. ඉතින් මට මේව කරද්දි එයාට ඉතින් හොඳක් කියන්නද නරකක් කියන්නද කියලාත් හිතෙන්නේ නැහැ. මට ඇත්තටම හිතෙන්නේ නැහැ මොකද්ද කියන්න ඕනි කියලාත්. මේව කරන්න ඇත්තටම අමාරුයි නේද? අම්මා කෙනෙක්ට නම් තේරෙනවා. දරුවොත් බලාගෙන ඒවත් කරන්න ගියාම චූට්ටක් කරදරයි නේද? බලන්නකෝ මං ඔන්න ඔය විදියට ඉතින් අඩුම කුඩුම තිබ්බේවා ඔය තැන් තැන් වලින් අහුරගත්තා. මට තියෙන්නේ ඉතින් ඔන්න ඔය චූටි වීදුරු බඩු ටිකක් විතරයි. ඉතින් ඒ ටිකත් ඇදලා ඔය ගත්තා එළියට. පේනවනේ ගෙදර හැටි. අපි චූටි මැනිකට හරි වැඩ එක එක භාජනෙම හම්බුණානේ. මේ ඉතින් තියෙන මගේ වළම් භාජන. ඇත්තටම මේවා මම ගත්තේ ඒවා නන් නෙවෙයි. අපේ අම්මා තමයි ඉතින් ඕවා එක එක අරගෙන දීලා තියෙන්නේ. ඒ තරම්වත් අපි භාජනයක් මේ ගෙදෙට්ට මං හිතන්නේ අරගෙන නැහැ. අත්‍යවශ්‍යම දෙයක් ඇරෙන්න මං ගත්තේ නැහැ කිසිම බඩුවක්. දැන් ඉතින් කරන්නේ ඔක්කොම බඩු අයින් කරගත්තා. දැන් මේ ඔක්කොම හොදන්න තමයි මම මේ ලෑස්ති. කොයි වෙලේ කීයට ඉවර වේද කවද ඉවර වේද කියන්න නම් දන්නේ නැහැ. ඔක්කොම කොහොම හරි කරගන්නවා. මගේ වැඩ ඉතින් දන්නවනේ දැන් ඔයාලා. දැන් ඔන්න පටන් ගත්තා. මං ඉතින් ආයේ ඉතින් වීඩියෝ එකක් කවදා ගේද කොහොම ඒද කියන්න නම් දන්නේ මං ඉක්මනට ඉතින් ඔයාලව බලන්න ඉන්නම්. මං ඇත්තටම දෙයියෝ බුදුන් ගොඩාක් අදහනවා.
ඇත්තටම මම දන්නේ මං කරන්න පුළුවන් උපරිමයෙන් දේ කරන්න තමයි මම බලන්නේ. ඉතින් මම මහන්සි වෙන්නේ ඒක නිසාමයි අපිට පුළුවන් දේ අපිට පුළුවන් විදිහට කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් මේ වීඩියෝ එක උනත් ගෙනාවේ කවදා හරි ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි, මතකයක් වෙයි, ලස්සන දවසක් වෙයි කියලා හිතාගෙන. මේ බලන්නකො අපි චූටි මෙනිකට එක එක වැඩ දෙනවා මම. මොකද මගේ වැඩේ කරගෙන යන්නත් එපා. ඕනෝම තමයි ඉතින් මේ දවස් ටිකේ ගත කරන්නත් වෙන්නේ. දැන් නම් මං ඔය වාජන අස් කරගත්තා. වීදුරු බඩු, ඒ කියන්නේ කෑම බීම කන බඩු, ඒවා වෙන වෙනම, උයන පියන බඩු වෙන වෙනම ඒවා ලෑස්ති කරලා අයින් කරගන්නේ. අනේ ඉතින් දැන් මං යන්නම්. අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ඉක්මනට. මං එනකන් ඔයාලා පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න. බුදු සරණයි.